හෙලෝ සාදරෙන් ආදරයෙන් පිළිගන්නවා අපේ සර්වයිවල් සීරියස් එකට. ඉතින් අද තමයි සර්වයිවල් සීරියස් එකේ පළවෙනි එපිසෝඩ් එක. එහෙනම් අපි මයින්ක්‍රාෆ්ට් එකට පළවෙනිටම කරන්න ඕන දේ ඕක් ගහක් කපන එක. නෑ එහෙම මං කිව්වේ එහෙමම වෙන්න ඕනේ නෑ. මම හිතුවේ නෑ ඉතින් බර්ඩ්ස් ගහක් කපලා පටන් ගන්න වෙයි කියලා. ඉතින් බර්ඩ්ස් ගහ කපලා අර අතර ස්ටෝන් තියෙනවා. අපි ස්ටෝන් ටූල්ස් වලට යන් ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගමු පටස් ගාලා. හරි ඔන්න දැන් ඉතින් අපි පළවෙනියටම වුඩන් පිකැක්ස් එකක් හදාගෙන දැන් යමු ස්ටෝන් 3ක් මයින් කරගන්න. මෙන්න මේ විදිහට ස්ටෝන් 3ක් මයින් කරගෙන ස්ටෝන් පිකැක්ස් එකට කෙලින්ම ගිහිල්ලා ඒ පිකැක්ස් එකෙන් අපි කඩාගමු. අතින් කඩන්න බෑනේ. ඒ පිකැක්ස් එකෙන්ම කඩාගමු අපේ ස්ටෝන් 20ක් අපිට. ඉතින් කෝලුත් තියෙනවා එහා පැත්තේ. කෝල් කඩා ගන්න එක හොඳයි. හරි මම දැන් හිතනවා ඇති වෙයි කියලා අපේ ස්ටෝන් ටික ක්‍රාෆ්ටින් ටේබල් එක කඩාගෙන රෑ වේගෙන එන හින්දා මේකේ ඇතුළෙම පොඩියට ඉන්න තැනක් වගේ එකක් හදාගමු. අපි ඊට කලින් ටෝස් ටිකක් හදාගෙන මේක ලයිට් අප් කරගෙන ඉන්න ඕන. නැත්තම් එහෙම අපිට කිසිම එළියක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඔතන ඉන්නේ පොඩ මෙහෙන් ගහුවා නම් තමයි හොඳ. මෙතනින් වහගන්න එපා අපි. දැන් එහෙනම් වහගමු. එතකොට මොන යකෙට්ටවක්වත් මේක ඇතුළට එන්න බෑ. ඇයි කියලා නම් අහන්න එපා. මෙහෙම කැඩුවේ ස්වභාවික වාතයෙන් තමයි ඒක කරේ. දැන් තව ස්ටික් ටිකක් හදාගෙන ඊට කලින් මෙතන ස්ලැබ් එකක් ගහගමු. නැත්තම් එහෙම බේබි සොම්බි කෙනෙක් ආවොත් එහෙම ස්ලැබ් එක උඩින් ගහමු. උඩින් කෝකෝ නැත්තම් මෙහෙම ගමු. සොම්බි කෙනෙක්ට එන්න පුළුවන් වෙන විදියට උඩින් මෙහෙමත් අවුලක් නෑ. හැබැයි වැඩක් නෑ වගේ තේරෙනවා. ඊට ඉස්සෙල්ලා අපි දැන් ස්ටික් ටිකක් හදාගෙන ඉන්න ඕන. ස්ටික් ටිකක් හදලා ඉතුරු ටූල්ස් ඒ ඇක්ස් එක හදාගන්න ඕන. හරි දැන් ඇක්ස් එක හැදුවා. දැන් අරක පොඩ්ඩක් ආයෙමත් වෙනස් කරන්න ඕන. ඊට කලින් අපේ ඉන්න තැන පොඩ්ඩක් ලොකු කරගමු අපි. අර තිබුණු විදියට වඩා මේක ටිකක් සාර්ථකයි කියලා හිතෙනවා. මොකද මෙතනින් අපිට සොම්බි කෙනෙක් ආවොත් ආයෙනවා ඔන්න පොරක්. ඌව මරලා XP ටිකක් ගන්න පුළුවන්. මම හිතන්නේ මේක එච්චර හරියයිද කියලා. ඉතින් XP ෆාම් එකක් හදන්නත් ඕන කොහොමත්. අපි ඊළඟ එපිසෝඩ් වල තමයි ඒ වගේ දෙයක් කරන්නේ. ඔයගලන්ට වෙනස්ම අර උඩට ගහන් යන XP ෆාම් එකට වඩා වෙනස් විදිහේ XP ෆාම් එකක් හදන්න ඉඩ තියෙනවා මම. ඒ වෙනකන් කරන්න දෙයක් නැති නිසා අපි ඉන්න තැන ටිකක් ලොකු කරගන්න හිතුවා. මේ ඇති දැන් මෙතනින් අපේ බඩු ටික ප්ලේස් කරගන්න හිතුවා. දැන් නම් උදේ වෙලා හැබැයි ප්‍රශ්නේ කියන්නේ වැස්සක් යද හැලෙනවා. මෙලව තවත් හාදේ ටක් ගාලා මේ බ්ලොක් එක ගහගමු. එයාට ෂොට් එක දෙමු අපි දැන්. ඉතින් මම දැන් හිතුවා අපිට ඇදක් අපි හදාගන්නේ නැහැ. ඇදක් කොහොමත් හදාගන්න විදියක් නැහැ. ඔන්න තියෙනවා අපේ පළවෙනි නවාතැන. එහෙනම් අපි යමු දැන් සංචාරයකට. බොහොම ස්තුතියි පළවෙනි නවාතැනට. එහෙනම් දැන් අපි සංචාරය ආරම්භ. මේ යන අතරමඟදී බැටළුව ටිකක් විදියොත් එහෙම අපිට පුළුවන් බැටළුව නම් පේන්න නැහැ. හැබැයි යක්කු ටිකක් නම් ඉන්නවා. යකෙක් කරන් ඝාතනය කරා. දැන් නම් වූල් හම් වෙනකන් වූල් හම්බෙන්නේ නැහැ. වූල් හම්බෙනවා බැටළුව ඉන්න බෑ. බැටළුව නම් පේන්නේ නැහැ. ෂීප්ලා 3 දෙනෙක් මරාගෙන එදක් හදාගන්න හිතන් විදියට ෂීප්ලා නැහැ. මේ මල් මෙන්න මේ වගේ මල් අපේ ඉස්සරහට ඩෙකරේෂන් වැඩවලට ඕන වෙනවා. ඩාර්ක් ඔක් තියෙනවා. ඉතින් හොඳයි අපිට ඩාර්ක් ඔක් හම්බුන එක. අපි දැන් මේ ඩාර්ක් ඔක් ටික කපා ගමු. මේ ඩාර්ක් ඔක් ගොඩක් ලස්සනයි දොරවල් වලට වගේම වහලවල් වලට. ඉතින්
මගේ මටම කියලා මට ස්කින් එකක් තියෙනවා ඒ වුණත් ඒක දැන් දාගන්න බැරි වෙලා තියෙනවා තාක්ෂණික හේතුන් මත දැන් අපි ඉක්මනටම බැටළු තුන්දෙනෙක් මරාගෙනද අපි ගමක් හොයා ගන්න ඕන මෙන්න හොඳ ප්ලේන්ස් බයෝම් එකක තියෙන ප්ලේන්ස් වලින් හැදිච්ච ගමක් හොයා ගන්න ඕන ඒ කියන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති ලස්සන විලේජ් තියෙනවා අන්න ඒ වගේ එකක් මම ඒවට තමයි කැමති මේ ඩාර්ක් ඔක් ටික කපාගෙනම සංචාරය ආරම්භ කරමු මම ගමකට ගිහිල්ලා තමයි අනිවාර්යෙන්ම නිදාගන්න හිතන් ඉන්නේ දැම්මම නිදාගන්න නම් ඉතින් කිසිම වෙව්ව ගන්න අපේ ටාගට් එක කොහොම හරි අද ගමකටම ගිහිල්ලා නිදාගන්න එක දැන් නම් ඩාර්ක් ඔක් කපාගෙන ඉවරයි අපි දැන් මේ හතු කෑල්ල කපා ගමු මේකට කැපුවා එකත් බොරු වැඩක් කියලා හිතනවා හතු අපිට ඉස්සරහට ඕන වෙයි මේකෙන් ඩයි හදාගන්න පුළුවන් හින්දා දැන් අපි මේ හතු ටික කපාගෙනම ගම හොයන වැඩේ පටන් ගමු අපිට ගමක් හොයනවා නම් පනදාගෙන හොයන්න වෙයි මේතන ටිකක් ගස් නැති පැත්තක වගේ තමයි මේ අලුත් අප්ඩේට් වල කියන්නේ ෆොරෙස්ට් බයම් තියෙනවනේ ඒ වගේ පැත්තට සාමාන්‍යයෙන් ටිකක් එහයින් වගේ තමයි තියෙන්නේ ගමක් ඒ කියන්නේ ගස් නැති පැත්තක තමයි ගමවල් එහෙම බලා ගන්න පුළුවන්නේ කලිනුත් එහෙමයි ඒ වුණාට අලුත් අප්ඩේට් එකේ ගමවල් තියෙන එක වැඩි මේ නිව් වර්ෂන් එක දැන් මේ දෙන්නටත් උදේන අටසිරි මේ දෙන්නටත් ෂොට් එක දෙමු කොහොම මැරෙන්නේ නැහැ ඔච්චර ගැහුවා හරි 1යි 2යි හරියට හරි දැන් මෙන්න ඉන්නවා අපේ පළවෙනි ෂීප් වූල් දුන්න අයත් දැන් අපිට කෑම ඕන වෙනවා මෙන්න මේ ඇපල් තිබුණ හින්දා හොඳයි රොටල් ෆිෂ් කන්න පුළුවන් නේද රොටල් ෆිෂ් කාලා ඉතින් ඒක හැර බෝඩ වැඩක් ඒත් කෑම නැති වුණොත් මෙහෙම ඒක තමයි අපිට කන්න වෙන්නේ දැන් නම් මෙයාවත් මරාගෙන දැන් අපි ආයේ ගවේෂණය ආරම්භ කරමු වහිනවමත් ඒක කැතයි වහින්දින අපට රොටල් ෆිෂ් කමු දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ ඔන්න තව ෂීප් කෙනෙක් ඉන්නවා අපි ඒ ෂීප්ටත් වැඩේ දෙමු හරි ඕගොල්ලෝ දන්න ඇති ජාවා එකේ පොරවෙන් එකපාරේ හෝ දැනනවා ඒක බෙඩ්ඩොක් එකකට තිබුණා නම් බරු ඉස්සරහට මම ඒක බොණ්ඩයක් විදියට ගේන්නම් බොණ්ඩයක් විදියට දාගෙන ගේන්නම් ඉතින් ඕගොල්ලෝ අපේ channel එකත් එකතු වෙලා අපේ channel එක subscribe කරන්න subscribe කරලා ඉන්නකො එතකොට අපේ survivor මේකට එන views ප්‍රමාණයක් තියෙනවානේ ඕගොල්ලෝ කමෙන්ට් කරලා ඉල්ලුවොත් එහෙම ඊළඟ එපිසෝඩ් එක ඕනේ කියලා මේ survival guide එක නෙමෙයි survival series එක continue කරනවා නැත්නම් එහෙම වෙන වෙන mods අන්න ඒවා වගේ දේවල් ගැන වීඩියෝ වැටෙයි සමහර විට පළවෙනි වීඩියෝ එක විදිහට survival series එකක් ගේන්න හිතුවේ ඒක ටිකක් හොඳයි තව ඉස්සරහට ලොකු වැඩවල් ටිකක් එනවා මෙන්න මේ වගේ මෙතන සෑන්ඩ් තියෙනවා හොඳට මේ වගේ තැන් මතක තියාගන්න මොකද ඉස්සරහට අපිට ගෙයක් එහෙම හදද්දී මෙන්න මම තියෙනවා මම දැන් කලින් කිව්වා වගේ තැනක් මෙන්න මේ තියෙන්නේ ෆොරෙස්ට් බයෝම් එකක් අපේ එහා පැත්තෙන් තියෙන්නේ ඉතින් අන්න අර හරියට වෙන්න විලේජ් එකක් තියෙන සම්භාවිතාව වැඩි වෙන්න පුළුවන් එහෙ තනිකරම ෆ්ලැට් ගස් ටිකක් අඩු තැනක් තිබුණොත් අන්න එතන විලේජ් එකක් බොහෝ විට තියෙන්න පුළුවන් දැන් අපි මේ මෙතන තමයි මම ගන්න හැදුවේ මෙතන ඒ වගේ එකක් තියෙයි කියලා රෙන්ඩර් ඩිස්ටන්ස් එක අඩු කරලා තියෙන හින්දා පෙවුන්නේ හරියට ඔන්න තව තුන්වෙනි ෂීප් ඉන්න අපි යාවත් මරා ගමු දැන් එතකොට අපිට ඇඳක් හදන්න පුළුවන් මේ වැස්ස නතර කරගන්න සහ මොබ්ලාගෙන් බේරෙන්න මොබ්ලා අඩුයි ටිකක් දැන් ඉතින් ප්‍රශ්ය මාරුනේ අපිට සැඩල් ක්‍රාෆ්ට් ගන්න පුළුවන් මේ අප්ඩේට් එකේ ඒක හින්දා ඉස්සරහට ඔය වගේ අශ්වයෙක් යාලු කරගෙන ස්පියර් එකෙන් ගහන්න පුළුවන් දැන් ඉතින් මෙතන නම් ඒ වගේ ඒරියා එකක් නෑ පේන්න අන්න අර පැත්තට ගිහිල්ලා බලමුකෝ
මෙතන තියෙනවා තනිකර නිකන් අමුතු තැනක්. වැඩ කෑල්ලක් දාලා මේ යන්න හිතුවා මෙතනින්. ඉතින් පළවෙනි වතාව හරි ගිහින් නැහැ. දෙවෙනි වතාව තමයි ආයෙමත් වැඩ කෑල්ල හරි ගියේ. මෙන්න මේ විදිහට දැන් මට බඩ මාරම හංග බාර් එක බහැලා තිබුණේ. ඉතින් කෑම ටිකක් ඕන කියන හින්දා දැන් ගම හොයන එක ටිකක් අතහැරලා සත්තු ටිකක් මරන්න තීරණය කරා. මෙන්න මේ විදිහට අපි සත්තු ටිකක් මරාගමු. මොකද කන්න මුකුත් නැහැ. මේව ටික පුච්ච ගන්න තරම් වෙලාවක් නැහැ. හැබැයි නිකන් කමු. දැන් නම් බඩගින්න ටිකක් පුරවගෙන ආයෙමත් සංචාරයේ දෙන්න තමයි මට නම් හිතෙන්නේ. ඒ වුණාට ගමන් නම් මේ හරිය පේන්නේ නැහැ. මෙන්න මේ හරිය හැබැයි තියෙන්න ඕන තැනක්. අර ඉස්තරහින් ගස් නැති තැනක් තියනවාද? අන්න ඒ වගේ නම් පේනවා. අපි එතනට ගිහිල්ලා බලමු. තව ඌරෝ ඉන්නවා. අපි මේ ඌරන්වත් මරාගමු ඉස්සෙල්ලා එතනට යන්න කලින්. එතකොට අපිට තව මස් ටිකක් එකතු වෙනවා. අපිට කන්න. ඔයාලත් මයින්ක්‍රාෆ්ට් දාගන්න හිතන් ඉන්නවනම් ඔය කියන්නේ මයින්ක්‍රාෆ්ට් APK මේ දවස්වල දාගන්න යන්න එපා. ඒක එහෙම ඩේන්ජරස්. ඇයි කියලා දන්නවා ඇතිනේ. ඒක නිසා full safe විදියට මයින්ක්‍රාෆ්ට් ඩවුන්ලෝඩ් කරගන්න එක තමයි ඕගොල්ලොන්ට කරන්න තියෙන්නේ. ඒ විදියට දාගන්න ක්‍රමයක් මම දන්නවා. ඉස්සරහට ඒක බොහෝ විට ගේන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් අතන පම්ප්කින්ස් තියෙනවා. මම කිව්වනේ ඔයගොල්ලන්ට. ඉතින් දැන් මේ පම්ප්කින් තියෙනවා කියන්නේ අපිට විලේජ් එකක් ළඟ වගේ තමයි අපි ඉන්නේ. දැන් අර පැත්තට වගේ අපි ගිහිල්ලා බැලුවොත් බොහෝ විට විලේජ් එකක් තියෙන්න ඉඩ තියෙනවා. අර එහෙනම් තනිකර ෆොරෙස්ට් බයෝම් එක තියෙන්නේ. මෙන්න මේ වගේ පැත්තකට අපි ගිහිල්ලා බලමු. විලේජ් එකක් හම්බෙයිද කියලා. තනිකර මේ හරියේ ඕගලන්ට පේනවා ඇති ගස් අඩුයි. මෙතනින් මේ හරිය වගේ තමයි විලේජ් එකක් තියෙනවනම් තියෙන්න ඕන. අන්න හරි මං කිව්ව හරි යාළුවෝ ඔයගලන්ට පේනවද අර අතන අම්පට හොඩු තාම පොඩ්ඩෙන් ගමන් ගාවට බැවිලා කෙලවෙනවා. අන්න අතන පේනවා ඇති විලේජ් එක තියෙනවා. ඔන්න ඉතින් අපේ ආරම්භය එන සුබ ආරම්භයක් විදියට අපිට කියන්න පුළුවන්. අපි මෙන්න මෙතනින් නිදාගමු. නිදාගෙන රීස්පෝන් එක සෙට් වෙන්න ගමේ සෙට් වුණාට පස්සේ අපි මේ ගම ඉස්සරහට හොඳට හදලා ගමු. අද ඉතින් බලමු අපි පොඩ්ඩක් ගම වටයක් දාලා මොනවද මේ ගමේ තියෙන්නේ කියලා. අයන් ගොල්ලන් මයියා ඉන්නවා. බ්ලැක් ස්මිත් එකක් එහෙම තියෙනවද දන්නේ. අපි පොඩ්ඩක් බලමු. ටිකක් ලොකු ගමක් සාමාන්‍යයෙන් මේක නම්. මෙතන පතවලක් බ්ලැක් ස්මිත් එකක් තියෙනවා වගේ පේනවනේ. ඈතින් නම් පේනවා තියෙනවා වගේ. ඇති සමහර විට අපේ දෙවනි දවසේ මේ යන්නේ බ්ලැක් ස්මිත් එකක් තියෙනවා. ඉතින් අපි බ්ලැක් ස්මිත් එකට ගිහිල්ලා ඒක ලූට් කරලා බලමු. මොන වගේ දෙයක් අපිට හම්බෙයිද කියලා. අයන් තිබුණොත් ගොඩාක් හොඳයි. බලමු. කඩු දෙකක් තියෙනවා. සෝඩ් දෙකක් තියෙනවා. චෙස් ප්ලේට් එකක් තියෙනවා. ඇපල් තියෙනවා. පාන් තියෙනවා. ස්පියර් එකක් තියෙනවා. අයන් ස්පියර් එකක්. ඒකත් අපි අශ්වයෙක් යාලු කරගත්ත දවසටයි එලයිටර් එකක් ගත්ත දවසටයි තමයි ස්පියර් එක වැඩක් තියෙන්නේ. අපිට දැන් ඉතින් අදට අපි චූටියට ඇඳ තියලා චෙස්ට් එකක් තියලා බේස් එකක් හදමු. අපි බොහෝ විට ඊළඟ එපිසෝඩ් එකෙන් අපේ ගෙදර හදන්න ඉඩ දෙනවා. ගේ හදන්න කොහොමත් වෙනවා. අපි මෙන්න මේ හරිය වගේ තෝරගමුද. මෙතන විලේජ් එකටත් ළඟයි. ටිකක් ඉඩක් තියෙනවා. ගොඩක් ඉඩ තියෙනවා. මෙන්න මේ හරිය වගේ හොඳයි. අපි දැන් මෙතන පොඩිවට අපේ ක්‍රාෆ්ටිං ටේබල් එක එහෙම ප්ලේස් කරලා හදාගමු. මෙන්න මෙතනින් ක්‍රාෆ්ටිං ටේබල් එක ගැහුවොත් හොඳයි. ඔන්න ඔය විදිහට දැන් චෙස්ට් එකක් හදාගන්න ඕන. ඊට කලින් බෙඩ් එක මෙහෙම ප්ලේස් කරමු. ඔන්න පේනවනේ දැන් ඔතනින් අපි රීස්පෝන් සෙට් කරගෙන ඩාර්ක් ඕක් වලින් ෆර්නේස් එකක් හදුවා. දැන් ඩාර්ක් ඕක් අරගෙන අපිට ඩබල් චෙස්ට් එකක් හදාගන්න පුළුවන් වුණොත් හොඳයි. ඩාර්ක් ඕක් ප්ලෑන්ට්ස් වලට හරවගමු දැන්. ටිකක් 12ක් විතර තිබ්බොත් ඇති වෙයි.
ටංගාලා 12ක් හදාගමු. දැන් චෙස් දෙකක් පුළුවන් ගාන්නටම 12ට පුළුවන් චෙස් දෙකක්. එහෙනම් ඉතින් දැන් චෙස් දෙකක් ප්ලේස් කළා. ඔන්න දැක්කද දැන් ඩබල් චෙස් එකක් වුණා මේක. ඉතින් එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවර වෙන්න යන්නේ දැන්. දැන් අපි අනවශ්‍ය බඩු ටික මෙතනට දාලා අපේ වීඩියෝ එක එන්ඩ් කරමු. ඉතින් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. දැන් අපේ වීඩියෝ එක එන්ඩ් වෙනවා මෙතනින්. ඊළඟ එපිසෝඩ් එකේ ගේ හදන්න ඉඩ තියෙනවා. එහෙනම් channel එක subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකේ හම්බෙමු.